උදේ නැගිටලා තේ එකක් හදාගෙන පොඩ්ඩක් එළියට එනවා. සෝප්පේ වාඩි වෙලා තමයි තේ එක බොන්නේ ටිකක් කල් වෙලා අරගෙන. ඉතින් මේක තමයි බිලීගේ සැලීගේ ක්‍රමය. ඉස්සර නම් දෙන්නම මගේ පුටුවට ආවා. දැන් සැලී පොඩ්ඩක් කැමති ඇතුළට වෙලා ප්‍රවේශමට උඩට වෙලා ඉන්නේ. හුඟක් කට්ටිය කැමති ගේ ඇතුළට හුඟක් ආලෝකය එනවට හුඟක් ජනේල දාලා එළිය තියෙනවා. නමුත් මම කැමති කරුවලට. ඉතින් මගේ ගෙදර එක ජනේලයක්වත් නැහැ හෝල් එකේ. අපිට තියෙන ස්කයිලයිට් එකක්. ඒ කියන්නේ වහලෙන් සිදුරක් හදලා ඒකේ විනිවිද පෙනෙන ප්ලාස්ටික් වලින් අපි පොඩි වහලක් වගේ හදලා ඒකින් තමයි ඇතුළට එළියේ එන්නේ. දැන් ඕගොල්ලෝ පොඩ්ඩක් බලන් හිටියොත් මම මේක පාස් ෆෝවර්ඩ් කරාම උදේ එළිය වැටෙන හැටි හොඳට පෙනෙයි ඇතුළේ. ඕගොල්ලෝ මෙහෙම ස්කයිලයිට් එකක් දාන්න හිතනවා නම් හැබැයි කල්පනා කරන්න හදනකොට මේක පිරිසිදු කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ පහසුවෙන් වහලට නගින්න ක්‍රමයක්. දවසේ වෙලාව හැටියට අවුරුද්දේ කාලය, ඒ කියන්නේ සීසන් එක මත අර ඉරු නගින බහිනේ දිශාව පොඩ්ඩක් වෙනස් වෙනවනේ. ඒ අනුව ගෙදර හෝල් එකේ තනින් තැනට වෙලාවෙන් වෙලාවට වෙන වෙන විදිහට තමයි එළිය වැටෙන්නේ. ඒකිනුත් අමුතු ගතියක් එනවා. හුඟක් එන කට්ටිය කියන්නේ ඉතින් හරි ලස්සනයි කියනවා අපිට නම් මෙහෙම ගෙවල් හදන්න බෑ කියලා. මට හිතෙනවා අපි සමහර වෙලාවලට අනුන්ගේ බලාපොරොත්තු අනුව තමන්ගේ කැමැත්ත යටපත් කරනවා. මම හිතුවේ මේ මගේ ගෙදර මම වේදම් කරන්නේ මට ඕන විදිහට මං හදනවා. ස්කයිලයිට් එක යටම තමයි පොන්ඩ් එකක් තියෙන්නේ. දැන් මක්තිර්මක් තියෙන අයගෙන් අවවාදත් අරගෙන තමන්ගේ නිර්මාණශීලීත්වයත් රැකගෙන වැඩ කරොත් තමයි හොඳ කියලා මට හිතෙන්නේ.